මට ආරංචි වුණා මේ සමහරෙක් කියනවා කියලා මේ මාරාන්තික උපවාසය සමගි ජන බලවේගයේ ක්‍රියාත්මක කරන උපවාසයක් කියලා. ඒක සම්පූර්ණ බොරු ප්‍රකාශයක්. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. ඇත්ත කතාව තමයි සමගි ජන බලවේගයේ තමයි ඒකේ නායකයා හැටියට මමත් මගේ කණ්ඩායමත් තමයි මේ ගුරු සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් මුල ඉඳලම පෙනී හිටියේ. වොයිස්කත් දේශපාලනයට නෙවෙයි මුල ඉඳලම. නමුත් අපිට රාජ්‍ය බලය ලබා ගන්නට ඒ ජන වරම ලැබුණේ නැහැ. ඒ ජන වරම ලැබුණා නම් අද මේ උපාධිධාරී දරුවෝ ටික මෙතන මේ ගුරු බෞතුන් ටික මෙතන මාරාන්තික උපවාසය නිකන් උපවාසයකවත් යෙදෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා මේ 16000 වටිනාකම. අපි දන්නවා රැකියාව විරහිත තව ඉන්න උපාධිධාරීන් 35000ක් මේ අයට අමතරව ඒකටත් රැකියාව ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. ඒකත් කඩවුණු පොරොන්දුවක් බවට පත් වෙලා. ඒ නිසා මේ බොරුකාර රජයෙන් අපි ඉල්ලීමක් කරනවා තවදුරටත් සාකච්ඡා වැඩක් නැහැ. වැඩේ ක්‍රියාත්මක කරන්න. දෙක ශ්‍රේණියට මේ ගුරු උපාධිධාරීන් මේ ගුරු සංවර්ධන නිලධාරීන් බඳවාගෙන කරුණා කරලා කෙලෙහි ගුණ දක්වන්න. කෙලෙහි ගුණ දක්වන්න. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න. මේ රජයේ දිනපතාම මේ රටේ 41 ලක්ෂයක් නිදහස් අධ්‍යාපනයේ දූ දරුවන්ගේ ඒ වරම උල්ලංඝනය කරන. ඒ මානව අයිතිය මූලික අයිතිය උල්ලංඝනය කරන. මේ රටේ අධ්‍යාපනය අද බිඳුවටම වටලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා මේ 16000 අතර ප්‍රමාණයක් ඉන්නවා ගුරු සංවර්ධන නිලධාරීන්. ඒ අයව දෙක ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරලා වසර 3ක් ඇතුළත අධ්‍යාපනය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සමත් වුණයින් පස්සේ ඒ විස්තර කිරීමේ ඒ විසඳුම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.